හදවත නතර කළ අරවින්දගේ ඉනිම් 10ක් ආයිබෝවන් ක්‍රීඩාසිලි දවසක්. ක්‍රිකට් ටොප් 10 channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ක්‍රිකට් පිස්සු හැමෝම ආදරෙන් පිළිගන්නවා. හිතන්න ඔබ ලෝක කුසලාන අවසන් තරගයක දරුණුම පීඩනයේ යටතේ කඩුල්ලේ ඉන්නවා. ලෝකෙම ක්‍රිකට් දෙවන්තෝ කෑ ගහනවා. ලක්ෂ ගණන් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ ඔබේ පිත්ත කතා කළොත් ඔබ කණ්ඩෑමට ජයග්‍රහණය ගෙනාවොත් ඒක තමයි අරවින්ද සිල්වාගේ කතාව. ඔහුට ඕස්ට්‍රේලියාවට එංගලන්තයට වගේ අවුරුද්දට මැච් ටොන් ගණන් ලැබුණේ නැහැ. හැබැයි ඔහුට ලැබුණ සීමිත අවස්ථාවන් ඇතුලේ ඔහු ලෝකයේම හොඳම බැට්මන්ලා පුදුමයට පත් කළා. අපි අද කතා කරන්නේ හුදෙක් ලකුණු ගැන නෙවෙයි. මේවා තීරණාත්මක අමාරුම ප්‍රෙසර් එක උපරිම මොහොතේ ඔහු ගැහුවා වූ අති විශිෂ්ට ඉනිම් 10ක් ගැනයි. සමහර ඉනිම් ඔබට මතක ඇති. තවත් සමහරක් ලෝක ක්‍රිකට් ඉතිහාසයේම අමරණීයයි. මේ කතා ටික ඉවර වෙනකම්ම බලන්න. මොකද මේ ඉනිම් 10 එකින් එකට සම්බන්ධ වෙන්නේ ඔබව පුටුවෙන් නැගිටවන විදිහට. මේක තමයි ලෝකයටම ගෞරවයෙන් අපේ නම ලියපු රන් මිනිසාගේ සැබෑ කතාව. අංක 1 1996 මාර්තු 17 ලාහෝරය ඕස්ට්‍රේලියාවට එරෙහි ලෝක කුසලාන අවසන් මහා තරගය. අපි පටන් ගමු. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ උපරිමම මොහොතින් මුලින්ම පන්දුවෙන් ඕස්ට්‍රේලියාවේ ලකුණු පූර්ව ගිනි අරගෙන වගේ ඉහළ යද්දී අපේ අරවින්ද පන්දු යවන්න ආවා. ඔහුගේ පන්දු යැවීමෙන් ඕස්ට්‍රේලියානු මැද පෙළ කැඩුවා. ඔහු පන්දුවාර 9කට ලකුණු 42කට කඩුළු 3ක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියා නායකයාගේ ඉනිම ලකුණු 74කට, රිකි පොන්ටිල් ලකුණු 45කට, ලෑන් ලකුණු 2කට අවුට් කරලා ඕස්ට්‍රේලියාව ලකුණු 241කට සීමා කළා. ඒ කියන්නේ බෝලෙන් වැඩේ පටන් ගත්තා. පිතිකරණයේදී අපේ සනත් ජයසූරිය සමගින් රොමෙස් කළු විතරණ ඉක්මනින් දැවී ගියා. ලකුණු 23කට කඩුළු 2ක් විතරයි. ලෝකයේම පීඩනය අරවින්දගේ කර මතට වැටුණා. සේන්වොන් ග්ලෙන් මැක්ඩත් වගේ දරුණුම බෝලර්ස්ලා ඉස්සරහ ඔහු කඩුල්ලට ආවා. ඔහු කළේ පුදුම සංසුන්කමක්. අසංක ගුරුසිංහ සමගින් නායක අර්ජුන රණතුංග සමග එකතු වෙලා අරවින්දේ දරුණු පීඩනය සෙල්ලමක් බවට පත් කළා. ඔහු පන්දු 124කට අලංකාර 4 පාර 13ක් සමගින් නොදවී ලකුණු 107ක් ගැහුවා. ඔහු පිටියේ හිටියේ විනාඩි 176ක්. ඒක පුදුම ඉවසීමක්. ඉතින් මේ එනම තමයි ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ කිරුළ. ඔහු කඩුළු 3ක්, උඩ පන්දු 2ක් සහ සතකයක් ගහපු නිසා මෑන් ඔෆ් ද මැච් වුණා. තවමත් ලෝක කුසලාන ෆයිනල් එකකදී සතකයක් සහ කඩුළු 3ක් ගත්තු ලෝකයේ එකම ක්‍රීඩකයා වන්නේ ඔහුයි. ඉතින් මේ ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රම් මුද්‍රාවයි. මේ අපූරු තරගයේදී ගුරුසිංහගෙන් ඉවසිලිමන්ත ලකුණු 65ක්, නායක අර්ජුනගේ පිත්තෙන් නොදවී වේගවත් ලකුණු 47ක් අන්තර්ගත වුණා. හැබැයි ෆයිනල් එකට යන්න තරම් ශක්තිය ආවේ ඊට කලින් කොල්කටාවේ ගහපු උණුසුම්ම සටනකින්. අංක 2 1996 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගය. කොල්කටා දිනය හරියටම 1997 තුවන මාසේ 13 ඉන්දිය කණ්ඩෑම සමගින්. කොල්කටාවේ ඊඩින් ගාට්ටි ලක්ෂයකට අධික ප්‍රේක්ෂකයන්, ඔක්කොම ඉන්දියානුවන්. ශ්‍රී ලංකාව මුලින්ම බැට් කරන්න ආවා. අපේ සනත් ජයසූරිය ලකුණු 1ක් සහ රොමෙස් කළු විතරණ බිඳුවකට දැවී යද්දී ලකුණු පුවරුව ලකුණු 3කට කඩුළු 2ක්. ඊට පස්සේ ගුරුසිංහත් දැවී ගියා. ඒ කියන්නේ අපේ සුපිරි ආරම්භකයන් නසාර්ථකයි. එතකොට කඩුළු 3කට ලකුණු 35යි. අරවින්ද කඩුල්ලට ආවා. ලෝකෙම හිතුවේ ලංකාවට මැච් එක ඉවරයි කියලා. හැබැයි අරවින්ද කළේ හැමෝම පුදුම කරවමින් පිටි ප්‍රහාරයක් එල්ල කිරීමයි. ඔහු පන්දු 47කට 4 පාර 14ක් සමගින් ලකුණු 66ක් ගැහුවා. හිතන්න ඔහු ගැහුවේ පන්දු 47යි. ඒ කියන්නේ ඊටත් කලින් T20 ක්‍රිකට් ගහපු හැටියක්. ඔහු දැවී යද්දී ලංකාව හොඳ ලකුණු තත්ත්වයකට ඇවිදින් තිබුණා. ඊට පස්සේ ආබාධයක් නිසා ඉනිම නිමා කළ මහානාම ලකුණු 58ක්, රණතුංග 35ක් සහ හසන් තිලකරත්න ලකුණු 32ක් සමගින් අවසන් මොහොතේදී වාස් පන්දු 16කදී වේගවත් ලකුණු 23ක් රැස් කරමින් ඉනිම ස්ථාවර කළා. අන්තිමේදී ඉන්දියාවේ කඩුළු වේගයෙන් වැටෙද්දී, ඒ කියන්නේ ලකුණු 120ට කඩුළු 8ක් වෙද්දී ප්‍රේක්ෂකයන්ට කේන්ති ගිහින් කලබල ඇති වුණා. මැච් එක නැවැත්තුවා. ලංකාව ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණයට අඩි තාලම දැම්මේ දරුණුම පීඩනයේ යටතේ අරවින්ද ගැසූ 66. ඔහු ආයෙත් තරගයේ වීරයා වුණා. හැබැයි ඔය මැච් එකේ පිත්තෙන් අසාර්ථක සනත් ජයසූරිය පන්දුවර 7යි නිලකුණු පන්දුවර එකකදී ලකුණු 12ක් විතරක් දීලා කඩුළු 3ක් දවා ගනිමින් විශිෂ්ටත්වයේ ප්‍රදර්ශනය කළා. සනත් තමුවේ සචින් ලකුණු 65ක්, සංජය මංජේකර 25ක්, අජේ ජඩේජා ලකුණු බිඳුවකට දැවී ගියේ පිතිකරුවන් වුණා. මේ සෙමි ෆයිනල් එකකින් පෙන්වුවා ලංකාව කොච්චර සටන් කාමීද කියලා. හැබැයි මේ ලෝක කුසලානයේදී මේකටත් කලින් අරවින්ද ලෝක වාර්තාවක් තියපු ඉනිමක් තිබුණා. අංක 3
1996 ලෝක කුසලාන කණ්ඩෑම් අදියර මහනුවර දිනය හරියටම 1996 මාර්තු 6 වනදා තරගයේ කෙන්නියව සමගින් සනත් සමගින් කළු ඒ විද්දී ප්‍රහාරාත්මක ප්‍රතිකරණය කියන්නේ මොකද්ද කියලා ලෝකයටම පෙන්නලා ඉවරයි. ඔන් පන්දු 20කින් ලකුණු 50ක් ගහලා T20 ක්‍රිකට් T20 කියන නම එන්නත් අවුරුදු ගානකට කලින් අපට පෙන්නුවා. හැබැයි ඔවුන් දැවී ගියාට පස්සේ අරවින්ද කඩුලට ආවා. ඔහු ඒ වේගය පවත්වා ගත්තා. ඔහු පන්දු 115කට 4 පාර 14ක් සහ 6 පාර 5ක් සමගින් ලකුණු 145ක් ගැහුවා. ඔහු සතකයේ ගැහුවේ පන්දු 92කටයි. මේක නිකම් සතකයක් නෙවෙයි. මේක තමයි ශ්‍රී ලංකාව ලෝක කුසලානයකදී වාර්තා කළ පළමු සතකය. ඒ වගේම ඒ වෙද්දී ශ්‍රී ලංකාවේ පිතිකරුවෙක් එක් දින තරගයකදී ගැසූ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි. අර්ජුනගේ පිටෙන් පන්දු 45කදී ලකුණු 75ක්, තවත් T20 ඉනිමක් 4 පාර 13ක් සමගින් 6 පාර 1ක් ඊට අන්තර්ගත වුණා. මේ ඉනිම සහ ලකුණු 398කට කඩුළු 5 කියන එක් දින පිටියේ කණ්ඩෑමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව ඒ විද්දී අපේ පිතිකරණයේ ගැඹුරම සහ නිර්භීතකම ලෝකයටම පෙන්වුවා. මේ තරගෙන් තමයි ලංකාවේ තුන්නේ කණ්ඩෑම අර්ජුන අරවින්ද අසංක ලෝකයටම දරුණුම පිතිකරණ තෘත්‍යයක් බවට පත් වුණේ. එක් දින වලදී වගේම ටෙස්ට් වලදීත් අරවින්ද කොච්චර පීඩණයෙන් ගැහුවද ඔහුගේ ටෙස්ට් ජීවිතයේ විශිෂ්ට ඉනිම් දෙකක් ගහපු SSC සටන බලමු. අංක 4 1997 අප්‍රේල් 26 වනදා SSC ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා කණ්ඩෑම සමගින් පාකිස්තානය. දැන් අපි කියන්නේ 1997 කොළඹ SSC පිටේට පාකිස්තානට එරෙහි ටෙස්ට් තරගයක්. මේක අරවින්දගේ හොඳම ටෙස්ට් ප්‍රදර්ශනයක්. පළවෙනි ඉනිමේදී අරවින්ද ඇවිත් පුදුම ආධිපත්‍යය පෙන්වුවා. ඔහු ලකුණු 168ක් ගැහුවා. ඔහු මුල් ඉනිමේදී ලංකාවට හොඳ ලකුණු පුරුවක් හදලා දුන්නා. සනත්ගෙන් ලකුණු 72ක්. ඉතින් මේ ඉනිම නිසා ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 331ක්. පාකිස්තානයේ තාපහු ගැහුවා ලකුණු 292ක්. හැබැයි ලංකාවට ලකුණු 39ක සුළු වාසියක් ලැබුණා. දෙවන ඉනිමේදී පාකිස්තානයට මැච් එක දිනන්න හොඳ chance එකක් තිබුණා. නමුත් අරවින්ද ආයෙත් ඇවිත් දෙවන ඉනිමේදී අරවින්ද නොදෙවි ලකුණු 103ක් ගැහුවා. ඒත් මේ 103 ගැහුවේ පන්දු 99කට. ටෙස්ට් මැච් එකක පන්දු 99කට සතකයක් ගහනවා කියන්නේ 4 පාර 11ක් 6 පාර 1ක් ඊට අන්තර්ගතයි. ඒක අරවින්දගේ පන්තිය සහ ආත්මීය විශ්වාසයේ ප්‍රතිඵලයක්. සනත්ගෙන් 113ක්, ලෑල දාපු රසල්ගෙන් පන්දු 168කදී ලකුණු 50ක්, අර්ජුනගෙන් 66ක්. ඔහු මේ තරගෙදී ඉනිම් දෙකේදීම සතක ගැහුවා. මේක ලංකාවට විශාල විශ්වාසයක් ලබා දුන්නා. ඔහු තරගයේ වීරයා පමණක් නෙවෙයි, තරගාවලියේ වීරයා යන සම්මාන දෙකම ලබා ගත්තා. මේ ඉනිමේදී ඔහු පෙන්වුවා ඔහු එක් දිනවල වගේම ටෙස්ට් වලත් දෙවන ඉනිමේ වීරයා බව. මේ වගේම ඔහු එංගලන්තයේදීත් ගහපු ඓතිහාසික ඉනිමක් තිබුණා. ඒකෙන් තමයි ලංකාවට ලෝකයේම ගෞරවය ලැබුණේ. අංක 5 එංගලන්තයට එරි ඕවල් ජයග්‍රහණය. හරියටම 1998 අගෝස්තු 27 වනදා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණය එංගලන්තයට එරි තනි ටෙස්ට් තරගයක්. මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේම රන් අකුරියෙන් ලියවෙන දවසක්. එංගලන්තයේ මුලින්ම ලකුණු 445ක් ගැහුවා. ඒත් අපේ මුරලිදරන් පන්දුවර 59කදී නිලකුණු පන්දුවර 14ක් සමගින් ලකුණු 155ට කඩුළු 7ක් අරගෙන ලංකාව පිතිකරණයට ආවා. සනත් ජයසූරිය 213ක් ගැහුවා. ඒ පන්දු 278කින් 4 පාර 38ක් 6 පාර 1ක් ජයසූරියගේ පිත්තෙන් ඒ අලංකාරවත් ප්‍රහාරය දිත්ත සතකය. ඊට පස්සේ අරවින්ද කඩුලට ආවා. ඔහු සනත් සමගින් එකතු වෙලා තුන්වන විකට්ටුවට ලකුණු 243ක දෙවන්ත හවුල්වීමක් දුන්නා. අරවින්ද ලකුණු 152ක් ගැහුවා. ඒක පුදුම ශක්තිමත් සංසුන් ඉනිමක්. ඔහුට එංගලන්ත ප්‍රේක්ෂකයන් පවා නැගිටලා ගෞරව කළා. මේ ඉනිම ගහද්දී ඔහු ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කළා. ඒ සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකිකයා අරවින්ද ද සිල්වා. මේ ඉනිම නිසා ලංකාව පළමු ඉනිමේදී ලකුණු 146ක වාසියක් ගත්තා. ඊට පස්සේ මුරලි ආයෙත් ඇවිත් පන්දුවර 54කදී නිලකුණු පන්දුවර 27ක් එක්ක ලකුණු 65ක් විතරක් දීලා දැවී ගිය එංගලන්ත කණ්ඩායමේ කඩුළු 9ම අරගෙන එංගලන්ත ඉනිම ලකුණු 181කට සීමා කළා. ලංකාව කඩුළු 10කින් ජයග්‍රහණය කළා. මේක තමයි ශ්‍රී ලංකාව එංගලන්තයේදී ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය. ඒ ජයග්‍රහණයට මූලිකවම දායක වුණේ අරවින්දගේ සතකය සහ මුරලිගේ පන්දු යැවීම. මේ ජයග්‍රහණයෙන් ලංකාව ලෝකයේම ගෞරවයට පාත්‍ර වුණා. හැබැයි මේ තරගයේ වීරයා මුරලි. අරවින්ද කියන්නේ ගහන වෙලාවට ගහන්න පුළුවන් වගේම තදින් ඉවසන්න පුළුවන් වීරයෙක්. ඊළඟ කතාවෙන් බලමු ඔහු පාකිස්තානයේදී පැය 6ක් කඩුල්ලේ හිටපු හැටි. අංක 6 ශ්‍රී ලංකාව සමගින් පාකිස්තානය ෆයිස්ලාබාද් 1995 සැප්තැම්බර් 15.
1996 ලෝක කුසලානයට කලින් ලංකාවේ විශ්වාසය ගොඩ නැගූ සටනක්. ප්‍රථම ඉනිමේදී ලංකාවේ පිතිකරුවන් ෆේල් වුණා. අරවින්ද අර්ජුන රොසාන් ධර්මසේන හැමෝම ෆේල්. ඒ කියන්නේ ලකුණු 149ක් වෙද්දී කඩුළු 7ක්ම ඉවරයි. හසාන්ගේ සතකයක් නිසා යාන්තමින් ලකුණු 223ක් ගත්තා. පාකිස්තානයේ ලකුණු 333ක් ගැහුවා. මුරලිගින් නැවත කඩුළු 5ක්. දෙවන ඉනිමේදී ලංකාව අමාරුවේ වසීම් අක්‍රම්ලා දරුණු ප්‍රහාරයක් එල්ල කළා. හැබැයි මේ වෙලාවේ අරවින්ද කලේ තමන්ගේ හැම ආවේගයක්ම පාලනය කරගෙන සංසුව කඩුල්ලේ හිටපු එක. ඔහු පන්දු 316කට විනාඩි 402ක් කඩුල්ලේ හිටියා. ඒක පුදුම එවිසීමක්. ඔහු ගැහුවේ ලකුණු 105ක්. ඒ ඉනිමෙන් තමයි ලංකාවට පාකිස්තානට එරෙහි දිනන්න පුළුවන් ලකුණු පූරුවක් ලැබුණේ. මේ අරවින්දගේ ටෙස් ඉතිහාසයේ වඩාත්ම ආරක්ෂාකාරී සහ වඩාත්ම වගකීම් සහගත ඉනිමයි. මේ ඉනිම නිසා ලංකාව තරගේ දිනුවා. ඒක තමයි ලංකාව පාකිස්තානයේදී ලැබූ පළමු ටෙස් ජයග්‍රහණය. මේ ජයග්‍රහණයෙන් අපේ කොල්ලන්ට ලෝක කුසලානයට යන්න විශාල විශ්වාසයක් ලැබුණා. ඔය කියපු තරගයේදීම වර්තමාන ප්‍රසිද්ධ පුහුණුකරුවෙක් වන චන්දික හතුරුසිංහත් පන්දු 264කදී ඉවසිලිමත් ලකුණු 83ක්. පාකිස්තාන දෙවන ඉනිම පන්දුවෙන් අඩපණ කළ වාස්ගෙන් කඩුළු 4ක් සහ කුමාගෙන් කඩුළු 3ක්. අරවින්ද කියන්නේ ෆයිනල් වලට හැදුණු කෙනෙක් කියලා මං කලිනුත් කිව්වනේ. 1996 ලෝක කුසලානෙන් පස්සේ ආපු තවත් අවසාන මහා තරගයකදී ඔහු නායකත්වය ගත්තා. අංක 7 සාජා ගැටුම දිනය හරියටම 1997 අප්‍රේල් 11 පාකිස්තානය සිම්බාබ්වේ ශ්‍රී ලංකා තුන්කොන් සිංග ආකයි කුසලාන තරගාවලිය අවසන් තරගයේ පාකිස්තානය සමගින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ පැවති තුන්කොන් එක්දෙන තරගාවලිය අවසන් තරගය ප්‍රතිවාදියා පාකිස්තානයේ ලකුණු 214ක් මුරලි වාස් සජීවගෙන් හොඳ පන්දු යැවීම් අපිට පාකිස්තාන අභියෝගයේ හඹා යාමට තිබුණා. ඒත් වසීම් අක්‍රම සමගින් වකා යුනස්ගේ ප්‍රහාරයට මුහුණ දීලා අපේ මුල් කඩුළු දෙක ඉක්මනින්ම දැවී ගියා. ලකුණු 64කට කඩුළු 3ක් වෙද්දී අරවින්ද නැවත ඇවිත් නායකත්වයේ ගත්තා. ඔහු කලේ 1996 සෙමි ෆයිනල් එකේ වගේම සංසුන්කම වගේම ප්‍රහාරයේ එකටම මිශ්‍ර කිරීමක්. ඔහු පන්දු 124කට ලකුණු 87ක් ගැහුවා. ඔහු අවසන් මොහොත දක්වාම කඩුල්ලේ ඉඳලා පහළ පෙළ සමගින් එකතු වෙලා ලංකාවට ජයග්‍රහණය ගෙනාවා. මේ ජයග්‍රහණයෙන් ඔහුට තරගයේ වීරය සම්මානය පමණක් නෙවෙයි තරගාවලියේ වීරය සම්මානයත් ලබා ගන්න පුළුවන් වුණා. තරගාවලියේ පුරාවටම අරවින්දගේ පිත්තෙන් ලකුණු 410ක් මේකෙන් පෙන්නවා ලෝක කුසලානයේ දිනලා අවුරුද්දකට පස්සෙත් ලංකාව එක්දින පිටියේ ආධිපත්‍යය දරන බව. ඒ ආධිපත්‍යයේ මූලිකම සාධකයේ අරවින්ද බව. අරවින්දගේ ටෙස්ට් ජීවිතයේ වැඩිම ලකුණු සංඛ්‍යාව ඔබ දන්නවාද? ඒකත් ගැහුවේ නවසිලන්තයේ දරුණුම තනතිරුවකදී. අංක 8 වෙලින්ටන් වේගවත් තනතිරුවේ අරවින්දගේ විස්මිත ඉනිම 1991 පෙබරවාරි 4 වනදා ශ්‍රී ලංකා නවසිලන්ත ටෙස්ට් තරගය නවසිලන්තයේ වෙලින්ටන්හි බේසිව් රිසව් තනතිරුව. ඒක ලෝකයේම ක්‍රීඩකයන්ට අභියෝගයක් වුණේ සුළඟ සමගින් වේග තනතිරුවක් නිසා. නවසිලන්තයේ මුලින්ම ලකුණු 174කට සීමා වුණා. රුමේස් රත්නායක සමගින් ලැම්බ්‍රෝයි කඩුළු 4 බැගින් ලබා ගත්තා. හැබැයි ලංකාව බැට් කරන්නෙද්දී ඩැනි මොරිසන් වගේ බෝලර්ස්ලා දරුණු ප්‍රහාරයක් එල්ල කළා. එතනදී අරවින්ද සිල්වා පුදුම ශක්තිමත් වගේම ඉවසිලිවන්ත ඉනිමක් ගැහුවා. ඔහු කඩුල්ලේ හිටියේ විනාඩි 509ක්. පන්දු 380කට මුහුණ දීලා 4 පාර 44ක් සමගින් ලකුණු 267ක් ගැහුවා. මේ ඉනිම තමයි ශ්‍රී ලංකා පිතිකරුවෙක් නවසිලන්තයේදී ගැසූ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව. වේගවත් පන්දු වලට දරුණු තනතිරු වලට කොහොමද ශක්තිමත් විදිහට පහර දෙන්නේ කියලා ඔහු ලෝකයටම පෙන්නුවා. මේ ඉනිම නිසා ලංකාවට විශාල වාසියක් ලැබුණත් මාටින් ක්‍රොව් 299ක් සමගින් ඇන්ඩ්‍රු ජෝන්ස් 186ක් ඔහුගේ දෙවන්ත සටන නිසා මැච් එක සම වුණා. ඒත් මේ ඉනිම අරවින්ද සිල්වාගේ දක්ෂතාවයේ විශාලතම සාක්ෂියක්. මේ කාලේ ලංකාව ඒ වගේ රටකට ගිහින් මෙහෙම ක්‍රීඩා විලාසයක් පෙන්වුම් කරනවා කියන්නේම ඒක ඇත්තෙම ජයග්‍රහණයක්. දැන් අපි බලමු මේ ඇදහිය නොහැකි මිනිසා ඔහුගේ ටෙස්ට් ජීවිතයට ගෞරවාන්විතව සමදුන්න හැටි. අංක 9 කීර්තිමත් සමුගැනීමක් SSA ක්‍රීඩාංගණය දිනය 2002 ජුලි 21 වනදා ශ්‍රී ලංකා බංගලාදේශ ගැටුම කොළඹ SSC පිටිය බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරගය. මේක තමයි අරවින්ද සිල්වාගේ අවසාන ටෙස්ට් තරගය. මුරලි මුල් ඉනිමේදී කඩුළු 5ක් අරගෙන බංගලාදේශය 161කට සීමා කළා. ලංකාව පිතිකරණයට ආවා. නායක සනත් ජයසූරිය 145ක් කුමාර් සංගක්කාර 75ක් වගේ අය ලකුණු ගැහුවා. හැබැයි මුළු අවධානම තිබුණේ අරවින්ද වෙතයි. තමන්ගේ අවසාන ටෙස්ට් ඉනිමේදී ඔහු තමන්ගේ සම්පූර්ණ පන්තියම පෙන්නුවා. ඔහු ලකුණු 206ක් ගැහුවා. දිත්ත සතකයක්
ඒකත් පන්දු 234කදී 4 පාර 28ක් 6 පාර එකක් අන්තර්ගතයි. ඔහු ක්‍රිකට් ලෝකයට පෙන්වා තමන් සමුදෙන්නේ තවමත් ඉහළ මට්ටමින් අතරතුර බව. මේ ඉනම ඔහුගේ ක්‍රීඩා විලාසයේ අලංකාරත්වයේ සහ සංසුන්කමේ සංකේතයක්. මේ ඉනිමෙන් පසු ඔහු පිටින් පිටත් වෙද්දී ප්‍රේක්ෂකයන් ඔහුට දුන්නේ විශාල ගෞරවයක්. ලංකාව මේ තරගයේ ඉනිමකීම ජයගත්තා. ඒක ඔහුගේ විශිෂ්ට ක්‍රිකට් ජීවිතයට ලැබුණ ගෞරවාන්විත සමගැනීමක්. ඔය තරගයේදී බංගලාදේශ අවසන් ඉනිම පන්දුවෙන් විනාශ කළ මුරලි කඩුළු 5ක් කරන් අරවින්දගේ සමු ගැනීමට තවත් ශක්තියක් වුණා. මේ තරගයේ ඉනිමකින් සමගින් ලකුණු 196කින් ශ්‍රී ලංකාව ජයගත්තා. හැබැයි අවසාන වශයෙන් ලංකාවට ජයග්‍රහණය අහිමි වුණත් ලෝකයේම පුදුම කරපු තවත් අවසාන මහා තරගයක ඉනිමක් ගැහුවා. අංක 10 ශ්‍රී ලංකා ඉන්දිය නිදහස් කුසලාන අවසන් මහා තරගය 1998 ජුලි 7 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය. නිදහස් කුසලාන අවසන් මහා තරගය මේක තරගාවලියේ උණුසුම්ම සටනක්. ඉන්දියාවේ සචින් තෙන්දුල්කර් 128ක් සහ ගංගුලි 109ක් දෙදෙනා ලකුණු 225ක දෙවන් තහවුල් වීමක් දුන්නා. ඒක ඒ වෙද්දී එක්දින පිටියේ විශාලතම ආරම්භක සබඳතාව ඉන්දියාව ලකුණු 307ක අභියෝගයක් දුන්නා. ලංකාවට ඒක හඹා යන්න බැහැ කියලා බොහෝ දෙනා හිතුවා. හැබැයි අපේ අරවින්ද නැවතත් ෆයිනල් එකේ අවසන් සටන කරන්න ආවා. ඔහු පන්දු 94කට 4 පාර 10ක් සමගින් ලකුණු 105ක් ගැහුවා. ඔහු මේ දරුණු ලකුණු හඹා යාමේදී කණ්ඩායමේ බලාපොරොත්තු රැකගත්තා. ඔහු ඔහුගේ සුපුරුදු ශක්තිමත් සමගින් ප්‍රහාරාත්මක පිතිහරබේ පෙන්නුවා. අවසනාවට ලංකාවට පන්දු 3ක් ඉතිරිව තිබියදී ලකුණු 6කින් තරගය පැරදුනා. හැබැයි මේ දරුණුම හඹා යාමේදී අරවින්ද ගැසූ සතකයේ පරාජයකදී වුවත් වීරත්වයේ පෙන්වා. ඔහු එදා කළේ වීර වික්‍රමාන්විත සටනක්. හැබැයි ඔය තරගාවලියේ වීරයා වුණත් අරවින්දම තමයි. ඔහු එම තරගාවලියේ පුරාවට පිත්තෙන් ලකුණු 368ක් පන්දුවෙන් එක් කඩුල්ලකුත් ගන්න සමත් වුණා. ඉතින් අපි අරවින්ද සිල්වාගේ සුපිරීම පීඩනයේ යටතේ ගැසූ වීරත්වයේ ඉනිම් 10ක් ගැන කතා කළා. ලෝක කුසලාන ෆයිනල් එක, සෙමි ෆයිනල් එක, ටෙස්ට් වලදී ඉනිම් දෙකේම සතක, එංගලන්තයේදී ලැබූ ඓතිහාසික ජයග්‍රහණය, අවසාන ඉනිමේදී ද්විත්ව සතකය. ඔහු කවදාවත් ලකුණු ගහන්න බය වුණේ නැහැ. ප්‍රෙසර් එක උපරිම වෙනකොට ඔහු ඒක තමාගේම වගකීමක්, තමාගේම විනෝදයක් ලෙස ගත්තා. ඔහු තමයි සැබෑ ලෙසම ශ්‍රී ලංකා ක්‍රිකට් වල රම් මිනිසා. ඉතින් ඒ නිසා වෙන්න ඇති අර්ජුන මහිල ජයසූරිය සංගා වුණත් දෙපාරක් හිතන්නේ නැතිවම කියන්නේ අරවින්ද තමයි එතෙක් මෙතෙක් ලංකාව බිහි කළ විශිෂ්ටතම දක්ෂතම පිතිකරු කියලා. ඔහුගේ එනිම් ලංකාව ක්‍රිකට් ලෝකයේ දෙවන්තයෙක් කළා. මේ කතා අතරින් ඔබට හදවතටම දැනුණු කවදාවත් අමතක නොවන මොහොත මොකද්ද? පහලෙන් කමෙන්ට් කරන්න. ඔබේ මතකයත් අපට කියන්න. තවත් මේ වගේ ඇදහිය නොහැකි ක්‍රිකට් මතක, ඉතිහාස කතා සහ සුවිශේෂී සිදුවීම් ගැන දැනගන්න ක්‍රිකට් টොප් 10 අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝවේ නලුත් කතාවකින් හම්බ වෙමු.